Even when you feel low, you can still go. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, go, go. ඔයාලා අදත් සාදරයෙන් පිළිගන්නවා ස්ටෝම් හුවා YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්නේ වින් ලයිට්නින් පැවිලියන් එක එහෙමත් නැත්නම් සුළං අකුරු මණ්ඩපය ගැන වගේම ෆෝලන් ස්ටාර් පැවිලියන් එක එහෙමත් නැත්නම් කඩා වැටෙන තරු මණ්ඩපය ගැන විස්තර වගේ. සුළං අකුරු මණ්ඩපය ගැන කිව්වොත් මේ මණ්ඩපය මධ්‍යම තැන්දිලාවේ කොන් හතරේ තමයි පිටලා තියෙන්නේ කිව්වේ. මේ සුළං අකුරු මණ්ඩපයේම තව මණ්ඩප හතරක් මධ්‍යම තැන්දිලාවේ උතුර දකුණ නැගෙනහිර බටහිර මේ විදිහට කොන් හතර පිටලා තිනවා. ඉතින් මේ සුළං අකුරු මණ්ඩපයන් හතරින් බලවත්ම සහ ප්‍රධානම මණ්ඩපය වෙන්නේ නැගෙනහිර මණ්ඩපයයි. මේ නැගෙනහිර මණ්ඩපයේම තමයි සුළං අකුරු මණ්ඩප ප්‍රධානී ලේසුන්සේ ඉන්නේ. ඉතින් මේ ලේසුන්සේගේ බලය ගැන කිව්වොත් මේ අතර තුනේ ඩූසුන් මට්ටමේ කෙනෙක් වෙනවා වගේම අනිත් සුළං අකුරු මණ්ඩප ප්‍රධානීන්ගේ බලය ඩූසුන් කරුවාටත් 9ත් අතර බලයක් තමයි තියෙන්නේ. හරි ඉතින් මේ මණ්ඩපය තුල අකුණු වර්ගයේ ටූචි තමයි පාවිච්චි කරන්නේ සහ ඩූ ටෙක්නික් සඳහා පාවිච්චි කරන්නේ මේ අකුණු ශක්තියයි. හරි දැන් කතා කරමු අපි කවුරුත් දන්න ෆෝලන් ස්ටාර් පැවිලියන් එහෙමත් නැත්නම් කඩා වැටෙන තරු මණ්ඩපය ගැන. මේ කඩා වැටෙන තරු මණ්ඩපය ගැන කිව්වොත් මේක හතර පහ මණ්ඩප වලින් බලවත්ම මණ්ඩපය වෙනවා. සහ මේ මණ්ඩපය නිර්මාණය කරලා තින්නේ කඩාගෙන වැටෙන උල්කාපාතයක් පාවිච්චි කරලා. මේ හේතුව නිසා තමයි කඩා වැටෙන තරු මණ්ඩපයේ හුඟක් බලවත් තරු ශක්තියක් ගැබ් වෙලා තියෙන්නේ සහ අවුරුදු ගාණක් ගියත් තරු ශක්තිය අඩු නොවී තියෙන විදිහටම තියෙන්නේ. මේ මණ්ඩපය නිර්මාණය කරන්නේ මාස්ටර් යාओචෙන් සහ ෆෙන්ග්ෂුන්සේ එකතු වෙලා. මේ මණ්ඩපයේ ඇත්තම ප්‍රධානියා තමයි අපේ යාओචෙන් ගුරුතුමා. ඒත් මාස්ටර් නැති කාලේ මේ මණ්ඩපය බලාගෙන තින්නේ ෆෙන්ග්ෂුන්සේ තමයි. ඉතින් අපේ මාස්ටර් ආයෙනකම් මණ්ඩප ප්‍රධානී තනතුර හිස් කරලා තියාගෙන හිටියා. මේ මණ්ඩපයේ මධ්‍යම තැන්දිලාවේ දකුණට වෙන්න තමයි පිටලා තියෙන්නේ සහ අඩුම ගෝලයන් ඉන්න මණ්ඩපය වෙන්නේ මේ මණ්ඩපෙම තමයි. ඉතින් මේ මණ්ඩපයේ පිටලා තියෙන්නේ මධ්‍යම තැන්දිලාවේ දකුණට වෙන්න පිටලා තියෙන ස්කයි ස්ටාර් මවුන්ටන් එකේ තමයි. ඉතින් මේ ස්කයි ස්ටාර් මවුන්ටන් එක හුඟක් අභිරහස් අద్භූත ස්ථානයක් වෙනවා. හරි ඉතින් මේ කඩා වැටෙන තරු මණ්ඩපයේටම වෙනික තාරකා ශක්තිය නිසා නිර්මාණය වුණ බලවත් ආරක්ෂිත ආවරණයක්ද තියෙනවා. ඉතින් මේ හේතුව නිසා විශේෂ ඇතුල්වීමේ ක්‍රමයක් නැත්නම් ප්‍රභූ ඩූසුන් කෙනෙක්ටවත් මේ මණ්ඩපයට ඇතුල් වෙන්න තියා තේනවාද කියලාවත් හොයාගන්න බෑ. මේ හේතුව නිසා ප්‍රභූ ඩූසුන් කෙනෙක්ට උනත් මණ්ඩපයේ තියනවාද කියලා ඇයට ග්‍රහණය කරගන්න අමාරු වෙනවා. සරලවම කිව්වොත් ඩූසුන් කෙනෙක්ට උනත් මේ ප්‍රදේශයේ තියෙන බලපීඩනය දරාගෙන ඉන්න බෑ. හරි එහෙනම් අදට වීඩියෝ ඉවරයි ගිහින් එන්න.